ගරුතර මහා සංඝරත්නයෙන්ද සියලුම ආරාධිත අමුත්තන්ගෙන්ද පැමිණ සිටින සියලුම හිතවත් සහෘදයන්ගෙන්ද අවසරයි. පළමුව මා නමස්කාර පූර්වකව මගේ ගෞරවය පුද කරනවා. තන්නේ හාමුදුරුවෝ වගේ එවන් සුවිශේෂී යුගකාලීන පෞරුෂයක් හැදෙන්න සෙවන දීපු ඒ වනස්පතිය තන්නේ හාමුදුරුවන්ගේ ගුරු හාමුදුරුවන්ට මම සුපුරුදු විදිහට තන්නේ හාමුදුරුවන්ගේ කවි මෙතන කියවමින් වරණගමින් අන්වය අර්ථය රස විඳීම් කරන්න උත්සාහ කරන්නේ නැහැ. ඒක හැමෝටම බාරයි. මොකද මගේ විනිශ්චය මම දකින ආකාරය බින්න රුචිකයි කියලා කියනවනේ ලෝකේ. එතකොට ඒක ඔබේ රසවින්දනයට බාධාවක් වෙන්න පුළුවන් නිසා මම උත්සාහ කරන්නේ තන්නේ හාමුදුරුවන්ගේ භූමිකාව මෑත සියවස් දෙකකට ආසන්න කාලයක් තුල ලාංකීය සාහිත්‍යයේ යතිවර භූමිකා අතර තන්නේ හාමුදුරුවෝන්න කොහොමද ස්ථානගත කරන්නේ ඒ මහා යතිවර ලේඛකයන් අතරේ මම වඩාත් ශාස්ත්‍රීය විදිහට උපුටා දැක්වීම් කරන්න උත්සාහ කරන්නෙත් නැහැ. මොකද මං හිතන්නේ හැමෝටම යම් අවබෝධයක් තිබෙනවා ලාංකීය සාහිත්‍යයේ පුරාතන සාහිත්‍යයේ බෞද්ධ සාහිත්‍යයේ තිබෙන ශෘංගාර දහරාව ඒක හුදු රතිය බවට ඌණනය වෙච්ච දෙයක් පමණක් නොවේයි ඊටා ගැඹුරු අරුත් සහිතයි කියන එක ගැන අපි හැමෝටම මූලික අවබෝධයක් තිබෙනවා. පන්සලේ මල්සරා කිව්වහම මට මුලින්ම මතක් වුණේ තොටගමුවේ පන්සල. තොටගමුවේ පන්සලට ගිහිල්ලා තිබෙනවා නම් කවුරුන් හෝ ඇතුල් වෙන තැන බුදුගෙට ඇතුල් වෙන තැන බුදුන්ට කලින් තියෙන්නේ අනංග පිළිමයක් මල්සරාගේ පිළිමය. තොටගමුවේ ශ්‍රී රාහුල මහනාහිමිපාණන්ගේ සාහිත්‍යයට ආනුභාවය සපයපු අනංගයා. මේ අනංග කියන නමේම තියෙන්නේ අංගයක් නැහැ, ඇඟක් නැහැ. ශිව තමන්ගේ ගැඹුරු ධානයක සිටිද්දී සිදුවෙච්ච අලකලංචයක් නිසා කාමදේව නැත්නම් අනංග ශිව තමන්ගේ තෙවැනි ඇස විවර කරනවා. එතෙන්දී කාමදේව නැත්නම් අනංගයා මල්සරා දැවී යලු වී යනවා. එතෙන් සිට ඔහුට රූපයක් නැහැ. තොටගමුවේ පන්සලේ තිබෙන අනංගයාගේ පිළිමය ඊට පස්සේ අපිට යතිවරු හම්බ වෙනවා. තොටගමුවේ ශ්‍රී රාහුල මහනාහිමිපාණන් වගේම වීදාගම මහනාහිමිපාණන් දෙදෙනාම මනුෂ්‍ය సంతානය තුල මේ ක්ලේශයන් රාගය මොනාකාරයෙන්ද ක්‍රියාත්මක වෙන්නේ කියන එක ඊටාම අපූර්ව ආකාරයෙන් ඉදිරිපත් කරනවා. කලාව සාහිත්‍යය තුල කොහොමද අපි සමාරෝපණය වෙන්නේ කියන තැනින් ඒක තමන්ගේ යතිවර ජීවිතයෙන් ඒ තුල හිඳගෙන සාමාන්‍ය පෘථග්ජන මිනිස්සෙන්ගේ මේ ලෝක ධර්මීය තත්වයන් එක්ක ජීවත් වෙන හැම ප්‍රාණියෙක්ගම ඇතුළත තිබෙන ශෘංගාරාත්මක මේ ලෝකේ පැවැත්ම උදෙසා පවතින ඒ වගේම පැවැත්ම උදෙසා පමණක් නොවේ පරම ආනන්දය
හින්දු දහම නැත්නම් උපනිෂද් දහම තුල කියපු පරම ආනන්දය ඒ වගේම බුදු දහම තුල කතා කරන පරම ප්‍රඥාව අවබෝධයට කොහොමද වාහක වෙන්නේ? තන්නේ හාමුදුරන්ගේ කවි කියවනකොට මට ශිල්පීය වශයෙන් දැනිච්ච එක තමයි මේවා හරියට භාව සූචක කෙටි චිත්‍රපටි වගේ. ෂොට්ස් කීපයක් මෙහෙම තියෙනවා. ඒවා හරියට අපි අර සමෝදානය කරනවා කියලා කියන්නේ. මොන්ටාජ් කියලා විරලා සිනමාකරණයේදී කතා වෙනවා. නැත්තම් බුත්සරණ එහෙම නාලාගිරි දමනය එවැනි අවස්ථාවල පාවිච්චි වෙච්ච ප්‍රයෝගයක්. තන්නේ හාමුදුරුවෝ ලියන කවිවල තිබෙන්නේ චිත්ත රූපවාදී ස්වරූපයක්. මේ චිත්ත රූප අතර තන්නේ හාමුදුරුවෝ එකිනෙකට මුතුකැට ගලපනවා කියන එකෙන් බැහැර වෙලා ඇතැම් විට මේවා සමෝදානය කරනවා, ප්‍රතිමුඛ කරනවා. එකිනෙකට සම්බන්ධ නැති දෙකක් හප්පනවා. මේ තුල තමයි තන්නේ හාමුදුරුවන්ගේ යටිබිම් ගත ප්‍රඥා මාර්ගය තිබෙන්නේ. තන්නේ හාමුදුරුවෝ මූලික වශයෙන් හැම වෙලාවෙම කමටහනක් හැටියට ගන්නේ තමන්ගේම සිත. ඒ චිත්තක්ෂණයන් තමන්ගේ චක්කු ප්‍රසාදය, ශ්‍රෝත ප්‍රසාදය, ගාන ප්‍රසාදය අභිධර්මය තුල ඊටාම ගැඹුරින් අදටත් ලෝකයේ කිසිදු මනෝ විශ්ලේෂකයෙක්ට, මනෝ විද්‍යාඥයෙක්ට විශ්ලේෂණාත්මකව ඉදිරිපත් කරන්න බැරි තරමට ඊටාම ගැඹුරින් බුදුන් වහන්සේ අභිධර්මය තුල දැකපු මේ චිත්තක්ෂණයන් කොහොමද ඇති වෙන්නේ? මහන්තාරම්මන සිත් එක්ක, අපේ අරමුණ එක්ක, ඒකත් එක්ක භරත මුනි කතා කරන ආලම්බන විභාවයන් එක්ක ඇති වෙන චක්කු ප්‍රසාදය, ශ්‍රෝත ප්‍රසාදය, ගාන ප්‍රසාදය, මේ ආකාරයෙන් ඒවා කාය ප්‍රසාදය කරා යන අවස්ථා එකක් දෙකක් තන්නේ හාමුදුරුවන්ගේ තියෙනවා. ඒවා බොහෝ වෙලාවට මට හිතෙන්නේ තන්නේ හාමුදුරුවන්ගේ මඤ්ඤණා කියලා. අපි දන්නේ නැහැ ඉතින් තන්නේ හාමුදුරුවන්ගේ ජීවිතේ රස රහස් අපි දන්නේ නැහැ නේ ඉතින්. හිතේ රස රහස් නම් අපිට මේකෙන් තේරෙනවා. කොහොම වුණත් මේ පළවෙනි කොටම මගේ හිත මට අයිති නෑ කියන එක. අපි කාගේවත් හිත අපේ නෙවෙයි. හිත කියන්නේ වෙනම එකක් කියන එක නූතන මනෝවිශ්ලේෂණය ඇතුලේ කතා කරන්න කලින්, විශේෂයෙන්ම ව්‍යුහවාදය ඇතුලේ කතා කරන්නට කලින් ඊටාම ගැඹුරින් ඒක ඉදිරිපත් කළේ බුදුන් වහන්සේ අභිධර්මයේ තුල. මේ චිත්තක්ෂණයන් එක්ක ජවන්සිත ඇති වෙන හැටි, ඒ ජවන්සිත ක්‍රියාසිත බවට පත් වෙන හැටි, අපේ චිත්ත වීදි, මේ රූප පරම්පරා, සිත් පරම්පරා එකින් එක ෂණ බංගුරව ඇති වී නැති වී යන ස්වરૂපය සිත. බුදුන් වහන්සේට අනුව සිත කියා දෙයක් නොමැත. එය යම් යම් තත්ත්වයන් එක්ක ගොඩනැගෙන්නා වූ දෙයක් පමණයි. සිත කියා හංගිත හැකි අස්මිමානයෙන් යුත්, නැත්තම් අපි අහම්භාවය කියලා මනෝවිද්‍යාව ඇතුලේ කතා කරන ඊගෝ, ආත්මය, ඒකට විරුද්ධව තමා බුදුන් වහන්සේ ಭಾರತයේ සූසටක් දර්ශන සමතික්‍රමණය කරමින් අලුත්ම ප්‍රඥා මාර්ගයක් සොයාගත්තේ. ඉතින් තොටගමුවේ හාමුදුරුවෝ තමන්ගේ සාහිත්‍ය මාර්ගය තුල ජයවර්ධනපුරය චිත්‍රණය කරපු ආකාරය, විශේෂයෙන්ම
තුර්කි ඔටෝමන් වෙළඳවාදය ජයවර්ධනපුර ආශ්‍රිතව ඊටාම දියුණු නාගරික සංස්කෘතියක් බවට පත් වෙලා තිබෙද්දී ඒ භූදේශපාලන වාණිජවාදය තුල කෝට්ටේ රාජධානියේ තිබිච්ච විනෝද සංස්කෘතිය ඒකම මහායාන දර්ශනයත් එක්ක කුමනාකාරයෙන්ද මිනිස් සිත මිනිස් ආශාවන් මිනිස් ආශාව තමයි ප්‍රධානම බාධකය. එහෙම තමයි මතු පිටින් අපිට ගත්තාම හිතෙන්නේ. නමුත් බුදුන් වහන්සේ අනුදැන වදාරන්නේ එවැනි මාර්ගයක් නෙවෙයි. ආස්වාද ආධිනව මේ ආකාරයෙන් තමයි නිස්සරණය සිද්ධ වෙන්නේ. තමන්ගේම සිත, තමන්ගේම හැඟීම්, තමන්ගේ ලාලසාවන් මොන ආකාරයටද කමටහන් කොටගන්නේ? ඒ චිත්තානුපස්සනාව අපිට තන්නේ හාමුදුරුවන්ගේ කවි ඇතුලේ දකින්නට පුළුවන්. තන්නේ හාමුදුරුවෝ එක්තරා අතකින් තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ ජයවර්ධනපුර ආශ්‍රිත මේ නාගරික සංස්කෘතිය දියකෙලි වැනුම් ඇතුලේ නලංගන වැනුම් ඇතුලේ ඔහු ඒ චිත්‍රණය කරන ශෘංගාර කලාපය එක පැත්තකිනුත් වීදාගම හාමුදුරුවෝ නගරෙන් බැහැරව ඉඳගෙන ඒ දේවල්ම තමන්ගේ වටපිටාවේ ගැමි පරිසරය තුල ඒ ගැමි ජීවිත තුල ඒ සසර කාල් ගෑවෙන පෘථග්ජනයා තුල ඒ ශෘංගාරය ක්‍රියාත්මක වෙන්නේ කුමනාකාරයෙන්ද කියන එක චිත්‍රණය කළා වගේ තන්නේ හාමුදුරුවොත් මේ දෙක අතර සැරිසරනවා. තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ගෙත් වීදාගම හාමුදුරුවන්ගෙත් නූතන සාහිත්‍යයේ ප්‍රතිරූපකයන් තමයි සයිමන් නවගත්තේගම සහ ජයසේන ජයකොඩි. ඔවුන් දෙදෙනාම විෂය කොට ගත්තේ මිනිස් සිත මේ රාගයත් එක්ක දේශයත් එක්ක දේවල් දැඩිව ගැනීමත් එක්ක නැති දෙයක් ඇතැයි ගන්නා ස්වරූපයත් එක්ක මිනිස් ජීවිත අවුලෙන් අවුලට යන හැටි හරියට මහායාන බුදුදහමේ කතා කරන කස්තුරිමුවා මහායාන විශේෂයෙන්ම තන්ත්‍රයාන බුදුදහමේ මූලිකම රූපකයක් තමයි කස්තුරිමුවා. කස්තුරිමුවා තවමත් හිමාලයේ ඉන්නවද කියන්න අපි දන්නේ නැහැ. මිත්‍යාමය සත්වයේද කියන්න අපි දන්නේත් නැහැ. ඒත් ආයුර්වේදයේ වාජීකරණ හදන්න මරණාසන්න ලෙඩුන්ට ජීවය දෙන්න ස්නායු රෝගවලට කස්තුරි ගෙන්නන්න සිද්ධ වෙනවා. කස්තුරි මුවාගේ වෘෂණ කෝෂ වාජීකරණ උදෙසා ගන්න කස්තුරි මුවාව ඝාතනය කිරීමත් එක්ක ඔවුන් වඳ වෙලා ගියා කියලා කතාන්දරයක් තියෙනවා. අනෙක් අතින් තියෙනවා කස්තුරි මුවාගේ වැగిරෙන මද බඩේ පෙරිලා ඇවිල්ලා නාභිය හරියේදී එකතු වෙලා ඔහුගේ රෝමත් සමග ගුලියක් වෙලා වැටෙනවා කියලා. කොයිකද ඇත්ත කියන එක අපි දන්නේ නැහැ. රූපකයක් හැටියට අපි ගත්තොත් කස්තුරිමුවා තමන්ගේ මද දියරට රැවටෙනවා මේ මුවැත්තියක් මට සංඥා කරනවා කියලා. මේ මුවැත්තියකගේ මද දියර කියලා. ඉතින් කස්තුරිමුවා වනය පිරලාගෙන මුවැත්තිය සොයාගෙන දුවනවා. ඔහු යන තැන මේ සුවඳ ආයි දුවනවා. නමුත්
තමන් රැවටෙන මද දියර වැగిරෙන්නේ කස්තුරි මුවාගෙන්මයි. ඉතින් සාහිත්‍යය තුල තොටගමුවේ හාමුදුරුවන්ටත් වීදාගම හාමුදුරුවන්ටත් පස්සේ මේ අපේ සිත වැඩ කරන්නේ කොහොමද? ඒක මූලික වශයෙන් ජීවයේ මහා ශක්තිය වන ලෝක ධර්මයේ පැවැත්මේ මූලික ගාමකය වන අප සෑම දෙනා හඹා යන මේ ප්‍රේරණයන් කස්තුරි මුවා සයිමන් නවගත් එකම වගේම වෙනත්ම සාහිත්‍ය මාර්ගයකින් මායා යථාර්ථවාදය හෝ වෙනත් නූතන සාහිත්‍ය මාර්ගයක් නොවේ. පැහැදිලි යථාර්ථවාදය තුල සයිමන්සේ වජ්‍රයානය තන්ත්‍රයානය හෝ සහජයානික චින්තනය සමග යන්නේ නැතිව තේරවාදී බුදුදහම තුල ජයසේන ජයකොඩි චිත්‍රණය කළා. තැන්නේ හාමුදුරුවන්ගේ කවි එහෙම දාර්ශනික පද්ධති වලට දාන්න මම උත්සාහ කරන්නේ නැහැ. තැන්නේ හාමුදුරුවෝ වෙනත්ම ඔහු සමාජ දේශපාලන ක්‍රියාදරයක් හැටියට කටයුතු කරනවා වගේම ඔහු තමන් ඉදිරියේ තිබෙන්නා වූ යථාර්ථය අනුභූතිය එක්ක තමන්ගේ සිත කෙරේ ආවේක්ෂණයක් ඔහුගේ සියලුම කවි වලින් පෙන්눔 කරනවා. වික්ටෝරියානු වාදය ලාංකීය සමාජය තුළ විශේෂයෙන්ම බටහිර අධිරාජ්‍යවාදී යුගයේදී අපගේ ජීවන සම්ප්‍රදායන් විශේෂයෙන්ම ආගන්තුක් විවාහය ගමන් බිසෝ සම්ප්‍රදාය එකගෙයි කෑම සහ කිඳුරු සහ ගාන්ධර්ව විවාහ ක්‍රම පෘතුගීසින් විසින් පහත රට උදෙසා තහනම් කරනවා. ඉන්පසුව රෝම ලන්දේසි වතිකානු නීතිය විසින් අදටත් සියලු උසාවි රෙජිස්ට්‍රාර් කාර්යාලය ඇතුලේ ක්‍රියාත්මක වෙන රෝම ලන්දේසි නීතිය විසින් පාදඩ ආඥා පනත නැත්නම් අයාලා ආඥා පනත යටතේ මේ සියලු ලාංකීයත්වයට ආවේනික ජීවන සම්ප්‍රදායම් තහනම් කරනවා. එතැන් සිට ඒ සියල්ල පාදඩකරණයට ලක් වෙනවා. නීතිය විසින් සංස්කෘතිය විසින් පිළි නොගන්නා අනේකාන්ත වූ අනේක විද වූ බහුවිද වූ ජීවන සම්ප්‍රදායන් සියල්ල බටහිර අධිරාජ්‍යවාදය විසින් තහනම් කරනවා. එතැන් සිට දිගෙන් දිගට විශේෂයෙන්ම ඇමරිකානු ඕල්කට් බුදුදහම ප්‍රීමේසන් වරුන්ගේ ආසියානු සම්ප්‍රාප්තියේ දඩබිම වෙන්නේ මූලික වශයෙන් ලංකාව හරහා තමයි ඉන්දියාව ඇතුළු අනිකුත් රටවල් වලට පරම විඥානාර්ථ ප්‍රීමේසන් වාදය අදටත් ලෝකේ පාලනය කරන ඉලුමිනාටි වාදය දියත් වෙන්නේ. දකුණේ රති සාහිත්‍ය කරතොට හාමුදුරුවන්ගේ දීප්තිමත්ම ශිෂ්‍යාවන් වෙච්ච ගජමන් නෝනා රංචාගොඩ ළමයා විසින් ගහපු කැරැල්ල කියන්නේ ඒ රති සාහිත්‍යයේ ඔවුන්ගේ ජීවන සම්ප්‍රදායන් ඇතුලේ පවා ඒ වික්ටෝරියානු වාදයට එරෙහි කැරැල්ලක්. ඒ විතරක් නෙමෙයි දඹදෙනි යුගය තුල මුසල්මානු සදාචාරවාදයට අනුව බුදුදහම පලිප්පුලාපු විශුද්ධි මාර්ග සම්ප්‍රදායටත් එරෙහි කැරැල්ලක්. අවසානයේ කන්ද උඩ රටින් මේක ඉවර වුණේ මහා වංශයේ පිටපත්
ත්‍රිපිටකයේ පිටපත් වී බිස්සවල් වලට මීයෝ කනතැන් වහන්න අඩේට තියපු ගණින්නාන්සලා පරම්පරාවකින්. තන්ත්‍රයාන බුදු දහම අනුව රාගයම තමයි ප්‍රඥාව බවට අවබෝධය බවට පත් වෙන්නේ. සතිමත් බවත් එක්ක. ඉතින් ඒ සතිමත් බව අපි අපේ මනසේ හඹා යාම් ජවනසිත චිත්තවීදි ප්‍රේරණයන් මේ සියල්ල දෙස තමාගෙන් බැහැරව ඒ හැඟීම් දැඩිව ගන්නේ නැතුව නැවතීමමය ගමන සංසාරය නිවන කියන්නාසේ ඒ අපේම භාව ලෝකය චිත්තවේගික ලෝකය දෙස තෙවැනි ඇසකින් බලා සිටින්නට කියා දුන් බුදු දහමේ රති සම්ප්‍රදාය මෙවැනි යුගයක නැවත නැගී සිටවන්නට ගන්නා උත්සාහයට තැන්නේ හාමුදුරුවනේ ඔබට මගේ ගෞරවනීය ප්‍රණාමය. ස්තුතියි.